ආයිබෝවන් අපි එහෙමනම් දැන් අර විභාග ක්‍රියාවලියේදී අර අඳුනගත්ත දුර්වලතා නිවැරදි කරගන්න කොහොමද කරන්න ඕන කියලා අපි ඔක්කොම කතා කළ පොදු වැඩපිළිවෙලට යමු. එතෙන්දී පළවෙනි ප්‍රශ්නේ තමයි කාල කළමනාකරණය පිළිබඳ ගැටලුව. කාලය කළමනාකරණය කාලය නිසි ලෙස බෙදාගන්නේ නැහැ කියන කතන්දරේ. කාලය නිසි ලෙස බෙදාගන්නේ නැහැ කියනකොට අපිට තියෙන්නේ මේක පළවෙනි ප්‍රශ්නේනේ ළමයින්ගේ තිබ්බ. ඒතකොට මේකේ අපිට තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර දෙකක් නේ. එක පත්‍රය තියෙනවා ඒ වගේම දෙක පත්‍රය තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකේ කාලය මොකද්ද ලොකුවට තියෙන කතන්දරේ. දැන් පළවෙනි පත්‍රයේට අපි පැය දෙකක් තියෙනවා කියන්නේ ඒක විනාඩි වලට ගත කරපුවාම විනාඩි 120ක් තියෙනවනේ. අපිට ලියන්න තියෙන්නේ ප්‍රශ්න 50යිනේ. එතකොට මේක 50න් බෙදු මේක 50න් බෙදුවොත් අපිට එනවා 2.4ක්. එතකොට අපි මොකද කරන්නේ? මේකට අපි යන්න ඕනේ, අපි උත්සාහ කරන්න ඕනේ එක ප්‍රශ්නයක් ලියන්න. කාලය විනාඩි දෙකමාරත් අතර කාලයක් ගත කරන්න ඕනේ. මේකට ළමයින්ට මේ පිළිබඳව ඇත්තටම ෆස්ට් පේපර් එකේදී අවබෝධයක් නැහැ. ළමයි ගත්තා ප්‍රශ්නයක් ගත්තා බහුවර්ණ තියෙන්නේ. ටක් ගාලා බලනකොට උත්තරේ තේරුණා. ආයෙක දෙතුන් පාරක් කියවන්නෙත් නැහැ. මොකද ඒක විනාඩි භාගයෙන් තප්පර 15-20න් ලියලා දානවා. ඇත්තටම ඒක හරහා වෙන්නේ ළමයට ඒකට ලකුණු නැති වෙලා යනවා. ඒ අර ලේසි ප්‍රශ්නේ ලියලා දැම්මා. ඊළඟට වෙන්නේ වැඩේ තමයි අර අමාරු ප්‍රශ්නයක් අහම ඒකේ විනාඩි 5-10ක් ගත කරනවා. ඒක හරහා වෙන්නේ අනිත්ව ලියා ගන්න තියෙන කාලය නේද? එහෙම කරන්න එපා. අනිවාර්යෙන් දරුවෝ හැමම ෆස්ට් පේපර් එකේ ප්‍රශ්නයකට විනාඩි 2-2මාරත් අතර කාලය කියන සීමාවේ අනිවාර්යෙන් ඉන්න. ඔබට ෆස්ට් පේපර් එකේ කාල කළමනාකරන ලොකු ගැටලුවක් එන්නේ නැහැ. ඒතකොට අපිට එන ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට අපිට හම්බ වෙනවා පැය 3ක්. පැය 3යි විනාඩි 10ක්. එතකොට පැය 3 අපි ගත්තාම විනාඩි 180ක් හම්බ වෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් අතිරේකව දීලා තියෙනවානේ අමතර කාලය විනාඩි 10ක්. අපි ඒක පැත්තකින් තියමුකෝ. එතකොට පැය 3ක් ඒ කියන්නේ විනාඩි 180ක් අපිට දෙනවා කොච්චර ලකුණු 100ක් ගන්න. ලකුණු 100ක් ගන්න. ඒක ලකුණු 100 එකපාරට අපිට ගන්න බෑනේ. ප්‍රශ්න 8ක් දීලා තියෙනවා. එකෙන් අපි 5ක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපිට කාලයක් ගත කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා මම ඔබට යෝජනා කරනවා මෙහෙම. මොකක්ද අපිට තියෙනවනේ පැය 3 කියන්නේ පැය භාගයේවා 6ක්. පැය 3 කියන්නේ පැය භාගයේවා 6ක් තියෙනවා. එතකොට අපිට පුළුවන් එක ප්‍රශ්නයකට පැය භාගයක්. ඒ කියන්නේ විනාඩි වලින් ගත්තාම විනාඩි 30ක් ප්‍රශ්නෙට වෙන් කර ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්න පහ ලියන්න යන්නේ පැය 2මාරයි. තව විතර පැය භාගයක් අපිට අමතරව තියෙනවා. ඒ පැය භාගය අපිට පුළුවන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් 40ක් තියෙනවා. ඒ 40 හොඳට කියවලා ඊට පස්සේ ඒ අනුව ඒකට තියෙනවා පිළිවෙලක් ලකුණු එහෙම දාලා අපි වැඩි ලකුණු තියෙන ප්‍රශ්න තෝරාගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් ඒකෙදී සෙකන්ඩ් පේපර් එකේදී මතක තියාගන්න අපි සම්පූර්ණ ප්‍රශ්නයක් ලියන්න ගත කරන්නේ විනාඩි 30යි නම් ප්‍රශ්නේ තියෙනවනේ කොටස් 5ක්. ප්‍රශ්නක හැම ප්‍රශ්නයකම තියෙනවා කොටස් 5ක්. එතකොට 30 5න් බෙදපුවාම එනවා 6ක්. ඒ කියන්නේ එක කොටසකට අපිට විනාඩි 6යි ගත කරන්න පුළුවන්. එක කොටස විනාඩි 6යි කියන්නේ එක කොටසකට ලකුණු කීයක් හම්බ වෙනවද? එක කොටසකට ලකුණු 4ක් හම්බ වෙනවා. ලකුණු 4ට විනාඩි 6ක් තියෙනවා. ඒ කියන්නේ ඔන්න අවසානයේ සාරාංශය ගත්තාම සෙකන්ඩ් පේපර් එකේ තියෙන කතාව තමයි මොකක්ද? හැම වෙලාවෙම අපි ලකුණු එකකට විනාඩි 1මාරක් ගත කරනවා කියන සීමාවෙ ඉන්න ඕනේ. දැන් මෙතන අපි මොකද කරේ? ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න එකකට විනාඩි 2යි. 2මාරයි ගත කරන්නේ. ප්‍රශ්නයකට ලකුණු 2යි නේද? එතකොට බලන්නකෝ ප්‍රශ්නයකට ලකුණු 2යි. එතන අපි විනාඩි 2-2මාරක් ගත කරන ෆස්ට් පේපර් එකේ. සෙකන්ඩ් පේපර් එකේ අපි ප්‍රශ්න කොටසකට ලකුණු 4යි විනාඩි 6ක් ගත කරන්න පුළුවන් ප්‍රමිති කාලය අනුව. එතකොට ලකුණකට විනාඩි 1මාරක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. මෙන්න මේ කාල කළමනාකරණය ළමයි කරගන්නේ නැති නිසා එක්කෝ ළමයින්ට කාලය වැඩි වෙනවා, එක්කෝ ළමයින්ට කාලය අඩු වෙනවා. ඒක හරහා ළමයින්ගේ ප්‍රතිඵල අඩු වෙලා ළමයින්ගේ ප්‍රතිඵල අසාර්ථක වෙනවා කියන එක තමයි විභාග දෙපාර්තමේන්තුවේ මේ දශක දෙකක් තුළ ළමයින්ගේ පිළිතුරු පත්‍ර ඇගීමෙන් හා නැවත සමීක්ෂණයෙන් හඳුනාගෙන තියෙන දෝෂය වෙන්නේ. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක